welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම ඉරේෂා. ඉතින් ඔයාවත් මම හරිම ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් බලන්නකෝ ළමයි අද අපේ හාගෙදර කොන්ක්‍රීට් එකක් දානවා. ඉතින් උදේ ඉඳලා මගේ වැඩේ ඔක දිහා බලාගෙන ඉන්න එක මං හෙන ආසයි. ඒ වගේ දේවල් දිහා බලාගෙන ඉන්න තිය වැඩකුත් නැහැ. ඉතින් ඒ වුණාට හරි ආසයි. ඉතින් ඔයාලත් මේ වගේද අර ප්ලේන් එකක් ගියත් බලනවා, බැකෝ එකක් දැක්කත් බලනවා, චූටි කාලේ දේවල් තාම කරනවද? ඉතින් ඒකත් බලන ගමන් මං උදේට කෑවා. ඉතින් ළමයි කාලෙන් කාලෙට මට එක එක විදිහේ පිස්සු වෙනවා. ඉතින් දැන් මං හදන්නේ කොණ්ඩේ කපන්න. මං ওই වීඩියෝස් දෙක තුන බලලා එහෙම පොඩි try එකක් දෙන්න තමයි හදන්නේ. ඉතින් ළමයි ඇත්තටම මේ hair cut එකට නමක් තිබ්බ මට ඒක නම් මතක නැහැ. ඇත්තටම කියනවා නම් පොඩ්ඩක් වැඩේ එහෙම වුණා. පොඩ්ඩක් කියන්නේ ඉතින් අන්තිමට ඇත්තටම මට ඕන කරන cut එක නෙවෙයි ආවේ. ඉතින් ඔක්කොටම වඩා හපන් මගේ කතුර. ඊට පස්සේ නංගි මට කතරක් ගෙනත් දුන්නා. ඉතින් එයා ඉතින් එන්නේ නැහැනේ කැමරාව ඉස්සරහට. ඇත්තටම ඉතින් මට කොණ්ඩේ දිගට තියනකොට කපන්න හිතෙනවා. කපනකොට ආයෙ දුක හිතෙනවා. ඉතින් ඇත්තටම කපන්න ඕනි කියලා හිතුවට කොණ්ඩේ ගොඩක් කැපෙද්දී දුකත් හිතෙනවා. ඉස්සර මගේ කොණ්ඩේ ගොඩාක් දිගට තිබ්බා. ධනිස්සනුත් පල්ලෙහාට. ඉතින් චුට්ට කපලා අන්තිමට එකපාරක් බෙල්ල ළඟටම කැපුවා. ඊට පස්සේ වැවෙන ගාන ඉතින් ටික කපනවා. ඉතින් ඒ වුණාට දිග කොණ්ඩේකට ආස හිතන වෙලාවල් තියෙනවා. හැබැයි කොට කොණ්ඩේ හරිම ලේසි. ටඩා මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. ඉතින් මගේ මූණ ටිකක් chubby. ඉතින් ඒ නිසා තමයි මම චුට්ටක් මේ විදිහට කපන්න ඕන උනේ. කොහොම හරි ඉතින් ඔහොම තමයි අන්තිමට ආවේ. බලන්නක ළමයි hair cut එක දාගත්ත ගමන්ම මං හිතුවා hair cut එක අවුල් වෙන නිසා චුට්ටක් දික් වෙනකන් හිමේ යන්නේ නැතු වෙනවා කියලා. ඒ වුණාට hair cut එක ඉවරනත් එක්ක මට බෑග් එකට යන්න උනා. කරන්න දෙයක් නැහැ නේ ඉතින්. කොණ්ඩේ ටික පරිස්සමට තියාගෙන ගියා. ඒ වුණාට ටුක් එක යනකොට හුළඟට ඔක්කොම ටික ඇවිස්සුණා. The next day. ඉතින් හොඳම වැඩේ ඊයේ වුණ එක නෙවෙයි ළමයි අද. ඉතින් අද පොයි කියලා දන්නේ නැතුව තමයි මං ඊයේ කොණ්ඩේ කැපුවේ. ඉතින් බලන්නකෝ කරන දේ අපි චූටි රවුමක් යනවා කියලා හිතාගත්තා. ඉතින් අනේ මගේ අර කොණ්ඩ කෑලි හරියට කුරුමිනියෙක් වගේ වෙලාවකට ඒ කෑලි දෙකක් දාගෙන තමයි මට යන්න උනේ. හැබැයි මෙහෙමයි. ඉතින් ඇත්තටම හදිස්සිය ගමනක් යන වෙලාවට ඒ කොණ්ඩ කෑලි දෙක කරදරයි වගේ හිතුණට ඉතින් ඒකේ 아무තු ලස්සනකුත් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නෑනේ ළමයි. ඉතින් දැන් වෙලා ඉවරයිනේ. ඉතින් ඊට පස්සේ අපි හිතුවා චුට්ටක් මෙතන ඉඳලා යනවා කියලා. ඉතින් ඇත්තටම ළමයි මෙතන දැන් ඔහොම පෙවුනට මේ පාර දිගට මේ පාරේ ගොඩාක් දුර යන ගමන් පාර දෙපැත්තෙම කුඹුරු තියෙන්නේ. හරිම ලස්සනයි. කුඹුරු ටිකක් තියෙනවා, ඇලක් තියෙනවා. ඊට පස්සේ ආයෙ කුඹුරු තියෙනවා. එහෙම හරිම ලස්සනයි. ඉතින් පොයේ දවසේ අපිට දන්සල් හම්බ වුණා. ඇත්තටම දන්සල් ගොඩාක් හම්බ වුණා. ඉතින් ඔක්කොටම ගියෙත් නෑ ළමයි. හරිම මහන්සි. අපි අර දන්සල් යනවා කියලා හිතාගෙන නෙවෙයි ආවේ. නිකන් චුට්ටක් අර ගොඩක් දවස් ගෙදර හිටපු නිසා චුට්ටක් පොඩි රවුමක් යනවා කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් දන්සල් වලින් හම්බුණු බිස්කට් නම් මං අරන් ආවා අපේ චූටි පුතාට. ඉතින් චූටි පුතා හැම බිස්කට් එකක්ම කන්නේත් නෑ. ඒත් ඉතින් එයාලව අමතක කරන්න බෑනේ. එළියට ගියාම අනේ හරි දුකයි. ගෙදර දාලා ගියාම ඉතින් The next day. ඉතින් ළමයි අපි අද හැමෝම ගෙදර ඉන්න දවසක්. අපි හිතුවා ඉතින් පොඩි ශ්‍රම දානයක් දාන්න. මොකද ඇත්තටම මේ දවස්වල අපේ ගෙදර පොඩි වැඩ වගේක් නිසා මුළු හැමතැනම හැඩි වෙලා. ඉතින් වැඩට කලින් අපේ කිරියම අපිට කන්න කියලා උදේම උණු රොටි හදලා තියනවා ලුණු මිරිස් එක්ක. ඉතින් ඒකත් කාලා දැන් අපි වැඩ කරන්න තමයි හදන්නේ.
ඉතින් බලන්නකො ළමයි මේ තියෙන අපේ නංගිගේ වැඩ. එයා එහෙම තමයි එළියට බැස්සොත් එහෙම මලක් හරි මොකක් හරි කරලා එක එකව හදලා දෙනවා. ඉතින් මම ඉතින් යා පවන කියලා එක චුට්ටක් ඔලුවට දාගත්තා. ඒ වුණාට ඉතින් ඒක හරිම ලස්සනයි. හැබැයි ළමයි ගොඩක් වෙලා දාගෙන ඉන්න බෑ. අර කොළනේ නිකන් ඔලුව කසනවා වගේ. අන්න ඉතින් බලන්නකො චූටි පුතාටත් එකක් හදලා දීලා. ඉතින් චූටි පුතා හැම වෙලේම ඔහොම ඉන්නේ නැහැ. සමහරවිට නම් පැනලා දුවනවා. ඉතින් වෙලාවකට නම් මොනා කරත් කමන්නේ නැහැ කියලා ඔහේ ඉන්නවා. ඉතින් අම්මලා වැඩ කරන අතරේ මං ආවා යාලට බොන්න මොනාරි හදන්න. ඉතින් මේ දවස්වල අනෝදා තියෙන නිසා මං හිතුවා අනෝදා ඩ්‍රින්ක් එකක් හදනවා කියලා. ඇත්තටම ළමයි මේක හරිම රසයි. ඇඟට හරිම කූල්. ඉතින් මේ දවස්වල රස්නේ වැඩි නිසා කොහොමත් හොඳයි. ඉතින් ළමයි ඊටත් වඩා හොඳම දේ තමයි මේ ඩ්‍රින්ක් එකෙන් අපේ බොඩි එකට බෙනිෆිට්ස් ගොඩාක් හම්බෙනවා. මං ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියන්නම්. ඔයාලත් ගිහින් බලන්න. ඔයාලත් ළමයි මොනා හරි අච්චාරු කරන්න ආසයිද? මං නම් හරිම ආසයි එක එක අච්චාරු ಜಾති කන්න. ඉතින් ළමයි අපේ ශ්‍රමදානි මෙන්න මේ විදිහට තමයි ඉවර වුනේ. බලන්න කොච්චර හොඳයිද කියලා. ඉතින් බෙහෙත් එහෙම අරගෙන ඇවිල්ලා හවස් වෙලා අපි පොඩි කයියක් දාන ගමන් හවසට තේ බිව්වා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. අද තියෙන චූටි vlog එකක් වුණාට මං ඊළඟට ගේන්නේ ගොඩක්ම ස්පෙෂල් vlog එකක්. ඉතින් අනිවාර්යෙන් ඒකත් ඉක්මනටම අරන් එන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.